ආයිබෝවන් කියලා ආදරණීය දරුවන් දෙමාපියන් වැඩසටහනට පිළිගන්නවා. අද වැඩසටහනේදී බලාපොරොත්තු වෙන්නේ ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීමට අදාළ උපදෙස් ලබා දීමට. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාගයට පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඒතකොට මෙම දිනවල පාසල මගින් ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ කටයුතු සිදු කරගෙන යනවා. එම කටයුත්ත පහසු වීම සඳහා තමයි මම මේ උපදෙස් ලබා දීම කරන්නේ. එතකොට ජාතික හැඳුනුම්පත සකස් කිරීමට ඔබට මුලින්ම අවශ්‍ය වෙනවා ලියකියවිලි කිහිපයක්. එකක් තමයි ඉල්ලුම් පත්‍රය, ඊළඟට ඡායාරූපයේ සහිත පත්‍රිකාව, උපැන්න සහතිකයේ මුල් පිටපත, ඉල්ලුම් පත්‍ර ගාස්තුව 2026 වර්ෂයට අදාළ රුපියල් 340ක මුදලක් අවශ්‍ය වෙනවා. ඊළඟට ග්‍රාමීණධාරී අසන සහිත පත්‍රිකාව අවශ්‍ය වෙනවා. එතකොට ඡායාරූපයේ සහිත පත්‍රිකාව පිළිගත් ඡායාරූප ශාලාවකින් ජාතික හැඳුනුම්පත සකස් කිරීමට අදාළව බලයලත් ඡායාරූප ශාලා තියෙනවා. ඒ ඡායාරූප ශාලාවකට ගිහිල්ලා ජාතික හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය බව දන්වලා එතකොට ඡායාරූපයක් අරගෙන ඒ ඡායාරූප ශාලාවෙන් ඒක ඔන්ලයින් පොත්දින ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා. පස්සේ ඔවුන් ඒකේ print out එකක් අරගෙන A4 කොලයක නිල මුද්‍රාව තියලා ඒ ඡායාරූප ශාලාවේ ඔබ අතර ලබා දීම සිදු කරනවා. ඊළඟට උපැන්න සහතිකයේ මුල් පිටපත. එතකොට මේ උපැන්න සහතිකයේ මුල් පිටපත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්ගේ අනුවාසන සහිතව දම්පාට සීල් එකක් තියලා ඔබට ලබා දෙන උපැන්න සහතිකයේ මුල් පිටපත. ඒක තමයි මෙතෙන්ට වළංගු වෙන්නේ. ඊළඟට ග්‍රාමීණධාරී අසන සහිත පත්‍රිකාව කියලා කිව්වේ. එතන මෙන්න මේ විදිහට මේ පාසල මගින් ඔබට ලබා දී පත්‍රිකාවක් ග්‍රාමීණධාරී තුමාට තුමියට ඒක ලබා දුන්නාට පස්සේ නිල මුද්‍රාව තියලා මේක ලබා දී. ඒතර මේක අවශ්‍ය වෙනවා. එහෙනම් අපි දැන් බලමු ජාතික හැඳුනුම්පත සකස් කිරීමට අදාළ ඉල්ලුම් පත්‍රය කොහොමද නිවැරදිව සම්පූර්ණ කරන්නේ කියලා. එහෙම සම්පූර්ණ කරන්න ඔබට අවශ්‍ය වෙනවා ඔබගේ උපැන්න සහතිකය. එහෙනම් උපැන්න සහතිකයත් අතට අරගෙන ඉල්ලුම් පත්‍රයත් අතට අරගෙන අපි බලමු මේ කොහොමද නිවැරදිව සම්පූර්ණ කරන්නේ කියලා. එහෙමනම් ජාතික හැඳුනුම්පත සකස් කිරීමට අදාළව ඉල්ලුම් පත්‍රය ඔබට පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබා දෙලා තියෙන ඉල්ලුම් පත්‍රය ඔබට පාසල මගින් ලබා දීමක් කෙරෙනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි පාසලට ඒක ලබා දීම කරන්නේ. එතකොට ඉල්ලුම් පත්‍රය අතට අරගෙන දැන් මෙන්න මේ විදිහට මේක සම්පූර්ණ කරගමු. වම් පැත්තේ ඉහළ ඔබගේ පාසලේ නම හා දුරකථන අංකය සඳහන් කරන්න. එතකොට මම සේවය කරන්නේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ. එතකොට මාතලේ මා සාන්ත තෝමස් විද්‍යාලය ඊළඟට දුරකථන අංකය මෙතන මම සඳහන් කරලා තියෙනවා 0.66 294 523 කියලා. ඊළඟට දිස්ත්‍රික්කය දැන් ඒතර ඔබ පදිංචි දිස්ත්‍රික්කය ඒතර ඉපදුණු දිස්ත්‍රික්කයම වෙන්න පුළුවන්. සමහරවිට දැන් ඔබ පදිංචි වෙලා ඉන්නේ කොහොමනත් මෙතන අවශ්‍ය වෙන්නේ වර්තමාන ඔබගේ පදිංචිය සහිත දිස්ත්‍රික්කය. ඒතර මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය රත්තොට ග්‍රාමීණධාරී අංකය සහ කොට්ටාසය. එතකොට මෙතන සඳහන් කරලා තියෙනවා ග්‍රාමීණධාරී අංකය E373B මරදුරාවල කියලා. ඊළඟට ඉදිරි කොටස් සම්පූර්ණ කිරීම සඳහා ඔබගේ උපැන්න සහතිකය අතර ගන්න. උපැන්න සහතිකය අතට අරගෙන දැන් මෙතන බලන්නකෝ නම ඊට පස්සේ පෙළපත් නාමය හා වාසගම. ඒතර මේවා නිවැරදිවම සම්පූර්ණ කරගන්න ඕනේ. ඒතර මේ ළමයාගේ නම විදිහට දක්වලා තියෙනවා කසුන් සමීර කියලා. එතකොට මේ දෙවෙනි තීරුවේ සඳහන් කරලා තියෙන නම කිසිම හේතුවක් හින්දා ඉවත් කරන්න බෑ. ඉවත් කරන්න පුළුවන්. එහෙම ඉවත් කරනවා නම් ඒක නැවත සංශෝධනය කරලා 13 වන තීරුවට සඳහන් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කසුන් සමීර කියලා නමක් තියෙන. ඒතර ඔබගේ නම දෙවෙනි තීරුවේ තියෙන නම අනිවාර්යයෙන්ම ඇතුළත් කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ පෙළපත් නාමය හා වාසගම මේ ඇතුල් කරද්දී දැන් මෙයාගේ මේ දරුවගේ තාත්තගේ නම වෙන්නේ සිරිපාලගේ සරත් කුමාර පෙරේරා. එතකොට මෙයාගේ පෙළපත් නාමය වෙන්නේ සිරිපාලගේ වාසගම වෙන්නේ පෙරේරා. එතකොට දැන් මේ ළමයාට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් කවුරු හරි මොකක් හරි හේතුවක් හින්දා පෙළපත් නාමයේ වාසගම ඇතුළත් කරන්න අකමැති නම් ඒක දෙමාපියන්ගේ කැමැත්ත මත තමයි සිදු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පාසලෙන් එතකොට එහෙම ඉවත් කරනවා නම් ඒ ගැන දැනුවත් කිරීමක් කරලා අම්මා හරි තාත්තා හරි අපි මේ පෙළපත් නාමයේ වාසගම ඇතුළත් කරන්නේ නැහැ කියලා ඒක ඔබගේ අභිමතයේ පරිදි ඇතුළත් කිරීම හෝ නොකර ඉන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ මේ ළමයාගේ අර දෙවෙනි තීරුවේ නමේම සිරිපාලගේ කසුන් සමීර පෙරේරා කියලා සඳහන් කරලා තියෙනවා නම් ඒක ඉවත් කරන්න බෑ. ඒක ඉවත් කරනවා නම් 13 වෙනි තීරුවට ඇතුළත් කරලා තමයි මේ ඉවත්
ඇතුළත් කර ගැනීම කරන්න ඕනේ ඩෙන්ටි කාඩ් එකේ. එතකොට දැන් මේ ළමයාට ඇතුළත් කරන්න පුළුවන් නම් බලද්දී එකක් තමයි කසුන් සමීර. මේක අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේනේ. ඊළඟට සිරිපාලගේ කසුන් සමීර. ඒතකොට සිරිපාලගේ කියන කොටස තාත්තගෙන් ගත්ත පෙළපත් නාමය. ඊළඟට පෙළපත් නාමයේ වාචකමය දෙකම ගත්තොත් සිරිපාලගේ කසුන් සමීර පෙරේරා. එහෙම නැත්නම් මේ වාසගම අතෑරලා මේ එතකොට මේ පෙළපත් නාමය අතෑරලා වාසගම විතරක් ගන්නවා නම් කසුන් සමීර පෙරේරා කියලා මේ ගන්න පුළුවන්. කොහොමද දෙවෙනි තීරුවේ තියෙන නම අනිවාර්යයෙන්ම ඇතුළත් කිරීම කරන්න ඕනේ. එහෙනම් අපි බලමු ඉල්ලුම් පත්‍රය ටික සම්පූර්ණ කරලා පෙළපත් නාමයේ සිරිපාලගේ නම කසුම් සමීර වාසගම පෙරේරා. එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයිට මේක සම්පූර්ණ කරගෙන යද්දී දැන් කොටුවල කොහොමද මේ නම් ලියන්නේ කියලා. මෙතන තියෙන විශේෂම දේ තමයි නමක කොටස් දෙකක් අතර එහෙම නැත්නම් පෙළපත් නාමයේ කොටස් දෙකක් අතර පරතරයක් තියද්දී කොටස් අර කොටුවක් අතෑරලා ඒක ලියාගෙන යන්න. එතකොට අර කොම්බුව ගය දැන් අර පෙළපත් නාමය නම වාසගම කෙටි වගේ නම් කොම්බුව එහෙම එක කොටුවක ලියලා ලියන්න. එහෙම නැත්නම් එක කොටුවක මේ කොම්බුව ගයන්න හල් කිරීම එහෙම ලියලා ලියන්න පුළුවන්. දැන් මේක ඔබ බලන්න. ඊළඟට අර පුජ්‍යලේ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉල්ලුම් පත්‍රයේ උදාහරණයක් අර අවසන් පිටුවල සඳහන් කරලා තියෙනවා. ඒතකොට ඒකේ මේ සඳහන් කරලා තියෙන විදිය බලන්න. දැන් මෙතන තියෙනවා අර නැවුන්ගල ජාගොඩගේ කියද්දි එතන මේ ජ අකුර සහ ඇලපිල් එක කොටුවක කොම්බුව ගයන්න ඇලපිල් එක කොටුවක දක්වලා තියෙනවා. කොහොමනත් අර නැවුන්ගල ඊට පස්සේ කොටුවක් අතෑරලා තමයි ඊළඟට මේ ජාගොඩගේ කියලා දක්වලා තියෙන්නේ. ඒතර ඒක ඔබ සූසු විදිහට ලියන්න කොහොමනත් අර කොටස් දෙකක් අතර පාරතරයක් තියද්දී මේ කොටුවක් අතෑරලා ලියන්න. ඊළඟට මේ විදිහට ඒක සම්පූර්ණ කරලා ඊළඟට පෙළපත් නාමය නම වාසගම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියන්න. ඊළඟට හතර ස්ත්‍රී පුරුෂ භාවය මෙතන මේ දරුවා පිරිමි දරුවෙක් ඒ නිසා පුරුෂ. ඊළඟට සිවිල් තත්ත්වයේ අවිවාහක වෘත්තීය රැකියාව ශිෂ්‍ය. ඊළඟට උපන්දිනය මෙතන දක්වලා තිනවා 2011 10 වෙනි මාසේ 2011 10 වෙනි මාසේ දික කියලා. එතකොට පුතා 2011 මේ 5 වෙනි මාසේ දික කියලා. එතකොට මෙතන මේ ඉස්සරවම අවුරුද්ද ලියන්න ඊළඟට මේ මාසේ ලියන්න ඊළඟට දිනේ ලියන්න. ඊළඟට උපැන්න සහතිකයේ අංකය ඊට පස්සේ උපන් ස්ථානය ඊළඟට කොට්ටාසේ දිස්ත්‍රික්කය දැන් මේකටත් උපැන්න සහතිකයේ අතර ගන්න උපැන්න සහතිකයේ අතට අරගෙන බලන්නේ තොරතුරු ටික මේ සඳහන් කරන්න. එතකොට දැන් මෙතන තියෙනවා පුතා වම් පැත්තේ කොළඹ කියලා තියෙනවා දිස්ත්‍රික්කය. දැන් මෙතන අර වර්තමාන පදිංචිය තැනම නෙමේ සමහරට ඒ ඔක්කොම එක සමාන වෙන්න පුළුවන්. උපැන්න සහතිකයේ තියෙන විදිහට තමයි මේ තොරතුරු ඇතුළත් කරන්නේ. එතකොට මේ දිස්ත්‍රික්කය කොළඹ ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා කොට්ටාසේ මෙතන තියෙන දෙහිවල කියලා. ඊළඟට දකුණු පැත්තේ උඩ තියෙන අංකය. දැන් සමහර ඒවාගේ මෙතන අර print කරපු අංකයක් තියෙනවා. ඒක කපලා මේ පෑනකින් අංකයක් ලියලා ඇති. කොහොමනත් අර පස්සේ ලියපු අංකය තමයි ඒතර අදාළ වෙන්නේ. එතන ඒක ඔබ හොඳට කල්පනාවෙන් බලන්න මොකද්ද මෙතන අංකය කියන එක. ඊට පස්සේ ඊළඟට ඒ තොරතුරු ටික අපි මේ ඇතුළත් කරමු. උපන් දිනය 2011 පස්වෙනි මාසේ 2 උපැන්න සහතිකයේ අංකය 5772 උපන් ස්ථානයේ කළුබෝවිල කොට්ටාසේ දෙහිවල දිස්ත්‍රික්කයේ කොළඹ ඊළඟට මේ 8 නිවෙසේ නම වූ අංකය 527A පාර වීදියේ පටුමඟ පන්සල පාර කයිකාවල තැපැල් කේතය 21.66 ඊළඟට විශේෂම දේ තමයි මෙන්න මේ ලිපිනේ ලියලා කොටුවක් අතෑරලා ඒක ඉස්සරහෙන් ඉංග්‍රීසියෙන් ලියන්න. එතකොට ඉංග්‍රීසියෙන් ලියන්න මෙතන ටෙම්පල් රෝඩ් කයිකාවල කියලා තියෙනවා. සමහර ළමයිගේ මෙහෙම ලියාගෙන යද්දි කොටු මදි වෙනවා. කොටු මදි වෙනවා නම් ගැටලුවක් නැහැ. කොටු නැති වුණාට කමක් නැහැ. පහලින් ලියන්න. එතකොට මේ අර වචන දෙකක් අතර පරතරයක් තියන්න කොටුවක් අතාරින්න. එතකොට එහෙම ලියද්දී අර ඉංග්‍රීසියෙන් ලියන විදිහක් තියෙනවනේ. දැන් මෙතන ටෙම්පල් රෝඩ් කියලා තියෙනවා. සමහර කෙනෙක් පන්සල පාර කියලා ලියන විදිහට ඒක ලියන්න. ඊළඟට 8.2 මෙන්න මේක සමහර ළමයිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ස්ථීර ලිපිනේ හැර తాවකාලික ලිපිනයකුත් තියෙනවා නා. එතකොට දැන් සමහර ළමයි ඉන්නවා ස්ථීර ලිපින එක තැනක මේ විදි කුලියට ඇවිල්ලා වෙන කොහේ හරි තැනක ඉන්නවා. අන්න ඒ වගේ අවස්ථාවක ලිපියක් ලැබෙන්න ඕනේ තැන තියෙනවානේ. අන්නේ ලිපියක් ලැබෙන්න ඕනේ තැන තමයි අපි 8.2 ලියන්නේ. එතකොට මේ සමහර කට්ටියට මේක අදාළයි සමහර කෙනෙක්ට අදාළ නැහැ. ඒක ඔබ බලන්න අවශ්‍යද නැද්ද කියන එක. එතකොට එහෙම මේ අවශ්‍ය නම් මේක මේ සම්පූර්ණ කිරීම කරන්න. ඊළඟට තියෙනවා මේ පුරවැසි භාවයේ පිළිබඳව සහතිකයේ තියෙනවා.
එතකොට අර මේ 7 6 අර මේ මොකද්ද සමහර ළමයි ඉන්නවා ලංකාවේ නැතුව වෙනත් රටක ඉපදිච්ච කෙනෙක් පිරිස ඉන්නවා. දරුවෝ ඉන්නවනේ ඒ කට්ටියට පමණයි ඒක සම්පූර්ණ කරන්න ඕනේ. ඒකේ අදාළ නම් ඒක සම්පූර්ණ කරන්න 7 6 7 7 7 8 කියන කොටස්. ඊළඟට 8 මේ පුරවැසි භාවය ගැන සහතිකය. ඒතර ditth පුරවැසිව රටවල් දෙකක එහෙම මේ කියන්නේ වෙන රටක ඉපදිලා වර්තමානයේ මෙහි පදිංචි වෙනකන් එහෙම අදාළ වෙන එකත් ගොඩක් දෙනෙට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට ඔබට ඊළඟට අදාළ වෙන්නේ මේ 11 කියන එකේ දුරකථන අංකය ස්ථාවර දුරකථන අංකයක් තියෙනවා නම් ඇතුළත් කරන්න සමහර ළමයිට නැහැ. ඒ වුණොත් ඒක හිස්ව තියන්න. ඊළඟට ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න මේක අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඇතුළත් කරන්න. එතකොට පුතා මෙන්න මේ ජංගම දුරකථන අංකය ඇතුල් කරද්දී සමහර ලාවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඔබට දුරකථන ඇමතුමක් ගත්තොත් එහෙම ඒ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට නිතරම වැඩ කරන අංකයක් මේකට ඇතුල් කරන්න. සමහර ලාවට අර OTP අංකයක් එහෙම ගෙන්න ගන්න අවශ්‍ය වෙනවා. ඇතම් ගැටලුකාරී අවස්ථාවලදී ඔය ඩෙන්ටි කාඩ් එක නැති වෙලා නැවත print out එකක් එහෙම ගන්නොත් ඒතර කොහොම හරි මේ අංකය ඩෙන්ටි කාඩ් එක අතර එනකම වෙනස් කරන්න එපා. එහෙම ස්ථාවර කියන්නේ එහෙම නිතරම භාවිතා වෙන ඉක්මනින්ම කෝල්ලයක් ගත්තොත් ඒක ආන්සර් කරන්න පුළුවන්. එහෙම අංකයක් එතෙන් ඇතුල් කරන්න. ඊළඟට මෙතන තියෙනවා මේ ඡායාරූපය අලවන්න කියලා එහෙම ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට මේක අර මුළු පිටුපතේ තියෙනවා ඡායාරූප පළවෙනි පිටුවේ ඡායාරූපයක් අලවන්න කියලා. අන්න ඒකත් අදාළ වෙන්නේ නැහැ. එතකොට දැන් මොකද ඡායාරූපය අරගෙන එතකොට මේ වෙද්දී සමහර ළමයි පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යවලා තියෙන්නේ. අය වෙනමම ඡායාරූප අලවන්න දෙයක් නැහැ. ඊළඟට අවසානට තියෙනවා මෙතන මේ දිනේ දාන්න. එතකොට දිනේ දාලා අස්සම් කරන්න. මෙතන මෙන්න අස්සම් කරද්දී විශේෂයි. අස්සම් කරද්දී කළු පෑනකින් අස්සම් කරන්න. එතකොට මේ කොටුවේ හතර කොනේ ගෑවෙන්නේ නැති විදිහට තමයි අස්සම් කරන්න ඕනේ. එතකොට මේ ඔන්න ওই ටික තමයි නිවැරදිව සම්පූර්ණ කරගන්න තියෙන්නේ. ඒතර ලොකු දෙයක් නැහැ. සම්පූර්ණ කරන ටික හරියට සම්පූර්ණ කරගත්තොත් ඔබට ගැටලුවකින් තොරව ජාතික හැඳුනුම්පත ඊටාත්ම කෙටි කාලයක් තුළ ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙමනම් නැවත සාරාංශයක් විදිහට බලද්දී ඔබට අවශ්‍ය ලියකියවිලි ටික සම්පූර්ණ කරගන්න. ඒතර ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කරා හරි ඡායාරූපය සහිත පත්‍රිකාවක් ඔබ ගත්තා ඒකත් හරි. ඒතර උපැන්න සහතිකයේ මුළු පිටපතත් හරි. ඊට පස්සේ අර ජාතික හැඳුනුම්පත සකස් කිරීමට අදාළ ගාස්තු 340ත් හරිනම් ග්‍රාමීණ නිලධාරී අසන සහිත පත්‍රිකාවක් හරිනම් මේ ටික පිළිවෙලට සකස් කරලා ඔබගේ පන්ති භාර මේ ගුරුතුමාට හෝ ගුරුතුමියට ලබා දීම කරන්න. ඒතර ඔබට නිවැරදිව මේක සකස් කර ගැනීමට පුළුවන් වෙයි. එහෙමනම් ඒ අදාළ ලියකියවිලි ටික ඉදිරිපත් කරලා හැම කෙනෙක්ටම ඊටමත් නිවැරදිව ජාතික හැඳුනුම්පත සකස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතෙනවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.